සාදරයෙන් පිළිගන්න ඕගොල්ලෝ හැමෝම මගේ චාවෝ ටෙච් YouTube channel එකෙන් දාන පළවෙනි වීඩියෝ එකට. ඉතින් අද මම කතා කරන්න හදන්නේ ඔයගොල්ලෝ thumbnail එකෙන් දැක්කා වගේම ඔයගොල්ලන්ගේ PC එකේ performance වැඩි කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන. ඉතින් මේ ක්‍රම ටික මම PC එකේ මගේ PC එකේ personal use කරන දේවල් ටික තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. ඉතින් මම Windows 10 වගේ Windows 11 PC එකේ කරගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා කරද්දී අපි යමු කෙලින්ම වීඩියෝ එකට. ඔයගොල්ලෝ පළවෙනියටම ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකේ power plant එක හදාගෙන ඉන්න ඕනේ. ඒකට ඔයා start menu එකට ගිහලා search කරගන්න choose power plant කියලා. ඉතින් choose power plant කියලා search කරගත්තට පස්සේ මේ විදිහේ window එකක් open වෙයි. ඉතින් මේ window එකේ ඔයගොල්ලන්ගේ මෙතන power server කියන එක තමයි වැල්ලා ඇත්තේ. ඉතින් මම මෙතන balance හරි high performance කියන එකට tick එක දාගන්න. මම මෙතන high performance කියන එකට tick එක දාගන්නවා. ඉතින් මේකෙනුත් ඔයගොල්ලන්ගේ PC එකේ පොඩි performance boost එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි කරන්න හදන්නේ ඕගොල්ලන්ගේ starter apps disable කරගන්න එක. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ගේ PC එක shut down කරලා on කරන වෙලාවට speed එක ටිකක් වැඩි වෙනවා. ඉතින් මේකෙන් අනවශ්‍ය startup app ටික අපි disable කරගන්න තමයි හදන්නේ. ඒකට ඔයා taskbar එකට right click කරලා task manager එක open කරගන්න ඕනේ. ඒ starter app කියන එකට උඩට ගිහිල්ලා ඉවරලා ඔයා මෙතන ඔයාලට අනවශ්‍ය app ටික ඔක්කොම disable කරගන්න ඕනේ. ඉතින් මම මෙතන මගේ මේ අනවශ්‍ය app ටික ඔක්කොම disable කරගන්න තියෙන්නේ. ඔයාලට අවශ්‍ය app ටික විතරක් enable කරගන්න. ඉතින් මම මෙතන මගේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මට මගේ Windows security එක අවශ්‍ය නැහැ කියලා කියනවා. මම ඒක disable කරගන්නවා. ඉතින් මට ඒක වුණා හින්දා මම ඒක enable කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ඔයගොල්ලෝ PC එක start එකදී ඔයගොල්ලන්ට run වෙන්න අනවශ්‍ය app ටික disable කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට app ටික disable කරගන්නවා. ඉතින් මම ඔයගොල්ලන්ට තව දෙයක් මෙතන කියලා දෙන්නම්. ඔයගොල්ලෝ මෙතන details වලට යන්න. ගිහිල්ලා ඔයගොල්ලෝ ඔයා හිතන්නකෝ දැන් මෙතන ඔයගොල්ලන්ගේ Far Cry 4 වගේ game එකක් run වෙනවා කියලා. මම උදාහරණයක් විදිහට මම මේ මගේ FX sound කියන app එක ගන්නවා. ඉතින් මේකේ ඔයගොල්ලන්ගේ privacy හදාගෙන තමයි ඔයගොල්ලෝ යන්නේ. ඉතින් මම මෙතන FX sound කියන එක විදිහට දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ Far Cry 4 game එක කියලා. මම මේ විදිහට මේක උඩ right click කරලා මෙතන මෙතන තියෙන high කියන එක tick එක දාලා මෙතන change privacy කියන එක දෙන්න. ඉතින් මට මේක අවශ්‍යයි කියලා මම මේක cancel කරනවා. ඒ ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට සාමාන්‍ය performance boost එකකට යන්න පුළුවන් මේ විදිහට කරලා. හරි ඊට පස්සේ අපි කරන්න හදන්නේ ඕගොල්ලන්ගේ අනවශ්‍ය ඇනිමේෂන් එකකින් ඔයගොල්ලෝ PC එකේ රන් අනවශ්‍ය ඇනිමේෂන් ටික disable කරගන්න තමයි හදන්නේ. හරි ඊළඟ ස්ටෙප් එක විදිහට ඔයගොල්ලෝගේ start menu එකට යන්න. එතන ඔයගොල්ලෝ ගිහලා search කරගන්න adjust the appearance and performance of Windows කියන එක search කරගන්න. ඉතින් මම මේ විදිහට adjust the appearance and performance of Windows කියන එක උඩ මේ විදිහට open කරගත්තාට පස්සේ මේ විදිහේ window එකක් open වෙයි. ඉතින් මෙතනින් ඕගොල්ලෝ මෙතන යට තියෙන custom කියන එක tick එක දාලා මම මේ tick කරන් තියෙන ටිකට tick කරගන්න. ඉතින් මේකෙනුත් වෙන්නේ ඕගොල්ලන්ගේ PC එකට අනවශ්‍ය animation ටික disable වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ වෙන්නේ මෙතන පළවෙනි එකටයි මේ tick කරන් තියෙන ටිකට tick එක දාගන්න. නැත්නම් ඕගොල්ලන්ට මේ ටික කොහොමද tick කරගන්න පුළුවන්. මම ඉතින් මේ ටික මට අවශ්‍ය ටික හින්දා මම මේ ටික tick කරන් ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ ටික tick කරගෙන okay දෙන්න. හරි එහෙනම් යාළුවනේ ඊළඟට අපි යන් අපේ gaming mode එක on කරගන්න. ඉතින් ඒකට ඔයා start menu එකට ගිහලා search කරගන්න game mode කියලා. game mode කියලා search කරගත්තට පස්සේ game mode setting එකට ගියාට පස්සේ ඔයාලට මෙතන game mode කියන එකේ tick එක off වෙලා ඇත්තේ ඒක on කරගන්න. ඊට පස්සේ ඔයාලෝ මෙතන graphics කියන එකට යන්න. graphics කියන එකට ගියාට පස්සේ ඔයාලන්ට මෙතෙන්ට පුළුවන් ඔයාලන්ගේ game එක add කරන්න. game එක add කරන්න ඔයා මෙතන browse කියන එක tick කරලා මම මෙතන මගේ Far Cry 4 game එක add කරගන්නවා. ඉතින් මේ විදිහට add button එක දුන්නා පස්සේ add කරනවා. ඊට පස්සේ මෙතන ඔයා game mode click කරලා මෙතන option කියලා button එකක් තියෙනවා. අන්න ඒක උඩ press කරලා ඉවරලා මෙතන high performance කියන එක දෙන්න. high performance කියන එක දීලා save කරගත්තාන් පස්සේ එතකොටත් ඔයගොල්ලන්ට මේ මෙතන මේ දාලා තියෙන මම මේ දැන් දාගෙන තියෙන app ටික. ඉතින් මේ app වල performance boost එකක් බලන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේකෙනුත් පොඩ්ඩක් ස්මූත් ගතියක් පොඩි එකක් ගන්න පුළුවන් game වලට. ඊට පස්සේ ඔයගොල්ලන් යන්න මෙතන game mode එකේ මේකක් තියෙනවා. මෙතන capture කියන එකට යන්න. capture කියන එකට ගිහිල්ලා ඉවරලා මෙතන තියෙන මේ පළවෙනි ටිකේ තියෙන record in the background කියලා තියෙන. අනේ ඒකත් off කරගන්න. ඊට පස්සේ මෙතන record audio කියන එකත් off කරගන්න. ඉතින් ඒ ටික දෙකත් off කරගන්න. ඒත් අපිට ඉච්චර වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන උඩ තියෙනවා game bar කියලා එකක්. game bar එකට ගිහිල්ලා ඉවරලා මෙන්න මෙතන තියෙන පළවෙනි ටික් එක off කරගන්න. ඒකත් ඉච්චර අපිට වැදගත් වෙන එකක් නෙමෙයි. ඉතින් ඒ වගේනොත් අපේ PC එකේ performance වලට පොඩි damage වෙන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒකෙනුත් අපිට PC එක අපේ PC එක හිර වෙන්න බෑ.
දේවල් අපිට වැදගත් වෙන්නේ නැති හින්දා මම ඒ ටික ඔෆ් කරලා දාගත්තා. ඊළඟ ස්ටෙප් එක විදිහට ඔයගොල්ලෝ යට ඔයගොල්ලන්ගේ PC එකේ setting වලට Windows key එකයි i key එකයි press කරලා setting එකට යනවා. මේ setting එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන system කියලා එකක් බලන්න පුළුවන්. ඉතින් මේ system කියන එකට යන්න ඔයගොල්ලන්ගේ display කියන එකට තමයි වැටලා ඉන්නේ. ඉතින් ඔයා මෙතන පහළ advanced display setting කියන එක උඩ touch කරන්න. ඉතින් මෙන්න මෙතන ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ refresh rate එක change කරන්න පුළුවන්. ඉතින් මගේ මෙතන දැන් තියෙන්නේ 60 කියලා කිව්වනේ. මේ 60 තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් ඔයගොල්ලන්ගේ refresh rate එක ඔයගොල්ලන්ගේ දාන්න පුළුවන් උඩින් maximum එක දාගන්න. ඉතින් මම මෙතන 70 දාගන්නවා. 70 දාලා refresh rate එක change කරගන්නවා. ඔයගොල්ලන්ගේ PC එකේ ඔය refresh rate එක දාගන්න. ඉතින් මේකෙන් උන්ට ඔයගොල්ලන්ගේ PC එකේ හරි performance එකක් ගන්න පුළුවන්. ඉතින් මෙච්චර කල් මේකේ වැටලා තියෙන්නේ 50 60 වගේ නම් වැටලා තිබ්බේ. ඔයගොල්ලන්ගේ maximum දාගන්න. මම මෙතන 75 තමයි දාගන්නේ. ඒ refresh rate එක දාලා මේ උන්ට support කරන්නේ. ඒකයි මම ඒක දාගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ එකේ තියෙන maximum එක දාගන්න. හරි යාළුවනේ අපි ඊළඟ ස්ටෙප් එක විදිහටත් අපි යන්න ඕන setting එකට. ඉතින් මම මෙතන Windows එකේ i එක press කරලා ආයෙ setting එකට යනවා. ඉතින් මේ පාර setting එකේ ඔයගොල්ලෝ system එකට ගිහිල්ලා storage කියන උඩ click කරලා ඉවරලා මෙන්න මෙතන පළවෙනිට ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන tick එකක් තියෙනවා. ඉතින් මේ tick එක off වෙලා ඇත්තේ ඔයගොල්ලෝ. ඉතින් ඔයගොල්ලෝ මෙතන tick එක on කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙනවා link එකක් වගේ එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවද දන්නේ storage sense කියලා තියෙන්නේ. ඒක උඩ touch කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන storage sense කියන එකට tick එක off වෙලා ඇත්තේ. සමහරවිට ඒ tick එක on වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට පුළුවන් every day every week මොකක් හරි එකක් දෙන්න. ඉතින් මම මෙතන every month කියන එක තමයි දෙන්නේ. ඊට පස්සේ මෙතන temporary file කියලා තියෙන්නේ අන්න එතන delete temporary file කියන එක ඔයා ටික් කරගන්න. ඒකට ඒ කියන්නේ හරිය වැටලා තියෙන්න ඕනේ මෙහෙම. අන්ටික් කරලා තිබ්බොත් හරියන්නේ එතෙන්ට හරිය තියෙන්න ඕනේ ටික් කරලා. ඊට පස්සේ මෙන්න මෙතන delete file කියලා තියෙන අන්න එතන ඔයා කැමති ගානකට දාගන්න පුළුවන්. ඉතින් මම මෙතන delete free තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන no කියලා තියෙන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන clean now කියන එක ඔයා ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ PC එකේ අනවශ්‍ය temporary file මෙතන clean කරගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ ඊළඟ step එක විදිහට අපිට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ PC එකේ තියෙන notification off කරගන්න එක. ඒකටත් ඔයා Windows key එක i එක press කරලා setting එක open කරගන්න. ඉතින් setting එක open කරගත්තාන් පස්සේ ඔයා මෙන්න මෙතන ගිහලා system කියන එකට යන්න. system කියන එකට ගිහුවාම මෙන්න මෙතන notification and action කියලා එකක් තියෙනවා වෙනදී. මේකට ගිහලා මෙන්න මෙතන තියෙන tick එක. ඒ කියන්නේ මෙන්න මේ notification එක යටතේ තියෙන tick එක. මෙතන get notification කියලා තියෙන්නේ අන්න එතන තියෙන tick එක ඔයා off කරගන්න. මෙතන on වෙලා ඇත්තේ ඔයගොල්ලෝ tick එක. ඉතින් මම මෙතන off කරගත්තා. ඉතින් ඔයගොල්ලෝ ඒක off කරගන්න. ඉතින් ඒකෙනුත් ඔයගොල්ලන්ගේ PC එකේ පොඩි performance boost එකක් බලාගන්න පුළුවන් වෙනවා. හරි ඉතින් යාළුවනේ ඊළඟ step එක විදිහට කරන්න හදන්නේ ඔයගොල්ලන්ගේ PC එකේ තියෙන අනවශ්‍ය ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ PC එකේ අපිට අපි වැඩකට ගන්න නැති අපිට පේන්නේ නැති අනවශ්‍ය temporary file ටික delete කරගන්න තමයි හදන්නේ. ඉතින් මේ file ටික අපිට වැඩක් නැහැ. ඉතින් මේ file එක delete කරගන්න තමයි අපි හදන්නේ. ඉතින් temporary file ටික delete කරගන්න ඔයා පළවෙනියටම Windows key එකයි R අකුරයි press කරලා ඔයා මෙතන temp කියලා search කරගන්න ඕනේ. මම මෙතන temp කියලා search කරගත්තාන් පස්සේ enter කරගන්න. ඉතින් මෙන්න මෙතන temp file එන ගොඩක් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් මගේ නම් ඔයගලන් මීට වැඩි වෙන්න පුළුවන් මීට අඩු වෙන්නත් පුළුවන්. ඉතින් මේ temp file ඔක්කොම අපිට අනවශ්‍ය file ටික. ඉතින් මම මේවා ඔක්කොම all mark කරගෙන මේ ටික delete කරගන්න. ඉතින් all mark කරගන්න ඕනනම් control එකයි A key එකයි press කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට press කරලා ඉවරලා මෙන්න මේ තියෙන ඔක්කොම ටික මට වැඩගත් නැහැ. මම මේ ටික මේ විදිහට right click කරලා මෙතන delete button එක උඩ press කරලා මේ ටික delete කරගන්න. ඉතින් මේක තමයි Windows එකට අවශ්‍ය ෆයිල් ටිකක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් මෙතන ටික් එක දාලා මෙතන skip කියන එක දෙන්න. ඉතින් මේ එහෙම දුන්නාන් පස්සේ මේ විදිහට ගිහින් ඉතින් එතනත් අපිට අනවශ්‍ය ෆයිල් ගොඩාක් delete කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට තවත් මෙතන temporary ෆයිල් එකක් තියෙනවා අපිට එච්චරටම වැදගත් නැති. ඉතින් ඒකටත් ඔයා ගිහිල්ලා අපිට run command එක ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට මම තව ක්‍රමයක් කියලා දෙන්න run කියන එක ගන්න. ඉතින් ඕගොල්ලෝ මෙතන start menu එකට ගිහිල්ලා run කියලා search කරලා ඕගොල්ලන් run එක ගන්න පුළුවන්. ඉතින් මෙතනදී වා මේ ඕගොල්ලන්ගේ ප්‍රතිශත ලකුණු වගන්න ප්‍රතිශත ලකුණු දීලා ඊට පස්සේ temp කියලා search කරලා ආයෙ ප්‍රතිශත ලකුණු දීලා ඒක උඩ enter කරගන්න. ඉතින් මම මේ විදිහට enter කරගන්නවා. ඉතින් මෙතනත් ඕගොල්ලන්ට පේනවා ඉතින් අපේ PC එකට එච්චරටම වැදගත් නැති වෙන temp file ගොඩක් ඉතින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ temp file අපේ PC එකට එච්චරටම වැදගත් නැහැ. ඒ කියන්නේ අපිට වැදගතුත් නැහැ. ඒකින්ද මම මේ ටිකත් control එක A key එක press කරලා all mark කරලා මේ ටිකත් ඔක්කොම මම delete key එක press කරලා delete කරලා දානවා. හරි. එතනදිත් ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට අහනවා. ඒ කියන්නේ මෙතනදිත් මේගොල්ලන්ට අවශ්‍ය වෙන ෆයිල් එකක් තියෙනවා කියලා කියනවා. ඉතින් මෙන්න මෙතන ටික් එක දාලා ඔයගොල්ලෝ skip කරගන්න. ඉතින් ඔයගොල්ලෝ ආයෙ run එකට ගිහිල්ලා මෙතන Windows key එක R එක press කරලා run වලට ගිහිල්ලා ආයෙ මෙතන search කරන්න ඕනේ prefetch කියලා. මෙන්න මේ විදිහට type කරගන්න.
ඉතින් මේ විදිහට ටයිප් කරගත්තන් පස්සේ ඔයා එන්ටර් කී එක ප්‍රෙස් කරාට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මෙන්න මේ ෆයිල් මෙතනත් එන ෆයිල් ගොඩක් තියෙනවා. ඉතින් අපිට අනවශ්‍ය වෙන ටෙම්පරරි ෆයිල් ගොඩක්. ඉතින් මේ ටිකත් මම කන්ට්‍රෝල් එකයි A key එකයි ප්‍රෙස් කරලා ඕල් මාක් කරලා මේ ටිකත් අපිට එච්චරටම වැදගත් නෑ. ඉතින් මේ ටිකත් මම ඩීලීට් කරලා දාගන්නවා. ඉතින් එතනදිත් මේ විදිහට අවශ්‍ය ෆයිල් එකක් තියෙනවා කියලා කියනවා. ඉතින් මේකට ටික් එක දාලා ස්කිප් කරගන්න. ඕගොල්ලන්ගෙත් ඒ විදිහට આવත් ඒ විදිහට කරගන්න. හරි ඉතින් ඊළඟ ස්ටෙප් එක විදිහට අපිට මෙතන ඕගොල්ලෝ this PC එකට යන්න ඕනේ. ඉතින් මම මෙතන this PC එකට යන්න. ඉතින් this PC එකට ගිහලා මෙතන doc C එකේ Windows කියන එකට ගිහිල්ලා ඔයා මෙන්න මෙතන software distributions කියලා තියෙනවා. ඉතින් software distributions. ඉතින් ඒක උඩ ක්ලික් කරලා මෙන්න මේ විදිහට තියෙන software distribution කියලා. ඉතින් එහෙම නැත්නම් මම comment section එකේ දාලා ඇති temporary file delete කරන්න අවශ්‍ය කරන code ටික මම දාලා ඇති. අන්න එතන තියෙන යටම තියෙන එක copy කරගෙන ඇවිල්ලා run එකට ගිහිල්ලා paste කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙන අපේ Windows එක update වෙද්දී download වෙන temporary file. ඉතින් මේ මෙච්චර අපිට වැදගත් වෙන්නේ. ඉතින් මේ ටිකත් ඔයාලට පුළුවන් all mark දීලා මේ විදිහට delete key එක press කරලා delete කරලා දාන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් අහනවා. ඊට පස්සේ continue කරන්න ඕවා මෙතන. continue කරාට පස්සේ මෙන්න මේ විදිහට load වෙලා ඉතින් අපිට අනවශ්‍ය file ටික delete කරලා යනවා. හරි එහෙනම් අපේ ඊළඟ step එක විදිහට අපි කරන්න හදන්නේ අපේ recycle bin එක clear කරගන්නවා. ඒ කියන්නේ අපි මෙච්චර වෙලා delete කරපු හැම file එකක්ම තියෙන අපේ recycle bin එක. ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට recycle bin එක උඩ right click කරන්න. empty recycle bin කියන එක උඩ click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට message එකක් එයි. ඌවා delete කරන්න ඕනෙමද කියලා ඔයගොල්ලෝ අහන. ඒ කියන්නේ ඔය delete කරපු තාය ගන්න බෑනේ. ඉතින් ඊට පස්සේ මම මෙතන yes button එක press කරලා ඉතින් මේ විදිහට recycle bin එකේ තියෙනවා ඔක්කොම delete කරගන්නවා. හරි. clear කරගත්තට පස්සේ අපි ඊළඟ option එක විදිහට කරන්න හදන්නේ අපේ disk cleanup එකක් කරමු අපි. ඒ කියන්නේ අපිට delete කරන්න අමතක වෙච්ච temporary file තියෙන. අන්න ඒවා delete කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔයකට ඔයගොල්ලෝ start menu එකට යන්න. ගිහලා මෙන්න මෙතන search කරගන්න disk cleanup කියලා. ඉතින් disk cleanup කියලා search කරගත්තට පස්සේ මෙන්න මේ විදිහ එකක් එයි. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය drive එක මෙතන select කරගන්න. මම මෙතන doc C එක තමයි cleanup එකක් කරගන්න යන්නේ. ඉතින් මෙතන OK button එක press කරගන්න. press කරගත්තාම පස්සේ මෙන්න මේ විදිහ load වෙයි. ඉතින් මේ විදිහ load වුණාට පස්සේ මෙන්න මේ window එකේ ඔයගොල්ලෝ මම මේ tick එක දාලා තියෙන විදිහට tick කරගන්න. මෙතන download program file කියන එකයි මෙන්න මෙතන යටට ආවට පස්සේ මෙන්න මෙතන temporary file කියලා තියෙනවා. අනේ ඒකට ටික් එක දාගන්න. ඔයා මෙතන recycle bin එක කියන එකටයි අනේ දෙකටම ටික් එක දාගන්න. ටික් එක දාලා ඉවරලා මෙතන OK දෙන්න. OK දීලා ඉවරලා මෙතන delete file කියන එක දින්න අනේ delete file කියන එක උඩ දෙන්න. මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාලා disk එක clean up වෙන්න පටන් ගන්නවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට disk එක clean up වුණාට පස්සේ අපි හරි ඊට පස්සේ යාළුවනේ අපි ඊළඟ ස්ටෙප් එක විදිහට යන්න හදන්නේ යාළුවනේ අපේ drive optimize කරගන්න. ඉතින් ඒකට ඔයගොල්ලෝ පළවෙනියට මෙන්න මෙතන start menu එකට ගිහලා search කරගන්න defragment කියලා. ඉතින් මම මේක search කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහ එකක් open වෙනවා. මෙන්න මේක open කරගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන අවශ්‍ය drive එක select කරගන්න. මම මෙතන drive C1 කියලා හිතන්නේ. මෙන්න මෙතන ඊට පස්සේ optimize කියන එක උඩ press කරලා මෙන්න මේ optimize කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ඕගොල්ලෝ මේක මාසෙකට සැරයක්වත් මේ විදිහට ඔප්ටිමයිස් කරගත්තොත් එහෙම ඕගොල්ලන්ගේ PC එකේ ලොකු සාමාන්‍ය performance boost එක ලොකු performance boost එකක් බලන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට drive optimize කරලා. හරි එහෙනම් ඉතින් යාළුවනේ ඒකිනුත් ඕගොල්ලන්ගේ PC එකේ ලොකු performance boost එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ මේ වැට්ටි කරලා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ PC එක restart කරන්න අමතක කරන්න එපා. හරි එහෙනම් යාළුවනේ මම හිතනවා ඕගොල්ලන්ට මගේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඕගොල්ලන්ට පුළුවන් ඔය පහළ තියෙන like button එක press කරලා මගේ අඩුපාඩු මොන හරි තියෙනවා නම් මට මගේ අරුණු දෙයක් මොන හරි තියෙනවා නම් ඔයගොල්ලෝ දන්න තාම මොන හරි performance වැඩි කරගන්න ක්‍රම තියෙනවා නම් ඔය පහළ තියෙන comment section එකේ දාගෙන යන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පුළුවන් තාම මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් තාම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් screen එකේ දාලා තියෙන WhatsApp number එකට message එකක් දාලා දැනගන්න පුළුවන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම්. ඉතින් මේ වීඩියෝ ඔයගොල්ලන්ගේ යාළුවොටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් share කරන්න පුළුවන්. ඉතින් ඔය පහළ තියෙන subscribe button එක press කරගෙන bell icon එක තෝල් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවා ඒකේ notification ඔයගොල්ලන් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ චාවඩේච් අපි අදට ඔබෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.